මේ පාත් එකේ එක තැනකට එනවා. මුලින් එයා මෙන්න මෙහෙමයි කියලා මේ ටික ඉගෙන ගන්නවා. එයා දැනගන්නවා. හැබැයි ඊට පස්සේ එයා ඒ පාරු වගේ දිමින් තියන්නේ. එයා දිමින් තිබ්බේ නැත්තම් එයාගේ අභාග්‍ය. මේක දිමට වැටෙනවා. ඕනම රාජකීය පඬිත වේවා, අභිධර්මාචාර්ය වේවා, ත්‍රිපිටකාචාර්ය ඒක පැත්තකින් තිබ්බේ නැත්තම් ඒක අඥානයි. මේ ප්‍රතිසෝතේම යන්න බෑ, අනුසෝතේ නෙමෙයි. පට්ටම් ගෙව කියලා උඩින් තියලා මේ මිනිස්සුන්ව මේ මුලා කරවන නිකන් ලොකුවට නිකන් මහා උච්චාරුවට නිකන් මොනවද ඉගෙන ගත්තේ සිලබස් කියවන එක නෙමෙයි. තමන්ගේ රාග දේශම සංසිඳන තමන්ට දැනෙන ඒ ආත්ම ගින්න දිය වෙන ආකාරය අන්න මනුස්සයාට sannivedanaya කරන එක වෙන පාත් එකක්. අර අபிසංකරන පාත් එක නෙමෙයි, දැනුම පස්සේ දුවන එක නෙමෙයි. මේ කුක්කුට මිත්තලා කුජුත්තරාලා සුනිත සෝපාකලා මේ අවුරුදු 7 දරුවෝ නිවන් දකින්න. ඔය පාලි ඉගෙනගෙන නෙමෙයි. ඔය අභිධර්මාචාර්ය වෙලා නෙමෙයි. ඔය ත්‍රිපිටකාචාර්යලා නෙමෙයි. ගමේ ඉන්න අම්මත් අර ගොටුකොල කපන අම්මත් නිවන් දකින්නවා කිව්වේ ඒක. එහෙනම් පදපරම කියන්නේ මේ ලෝකේ ඇත්ත වෙලා ඝන වෙලා සිතුවිලි වලින් හරි ලොකු ලොකු දේවල් හිතාගෙන හිර වෙලා ඉන්න හැටි කියව පදපරම කියනවා. කවුද උග්ගටිතන්? යාට දැනෙනවා මේ ලෝකේ ඇත්තටම කිසිම වටිනාකමක් හරයක් නැති තේරුමක් නැති ස්වභාවයක් දැනෙනවා. යාට උපාදාන වෙන්නේ. යාට ඒක දැනෙන එක. යාට දැනෙනවා නම් මේ ලෝක ස්වභාවය. යාට දැනෙනවා නම් යා මිදිනු ස්වභාවය. යා ඒවත් එක්ක වැඩි ගිනි ගන්න නැති බව. යා මිදිලා කියලා. ඒක අතහැරන ස්වභාවය. යා උග්ගටිතන්. යාට මේ sannivedana එක වචනෙන් ඇහෙනකොට මේ අස කන දිව නාසය කය මන මේ ආයතන. යාට මේ ශබ්ද වර්ණ ගන්ධ රස පහස කියන. එයාට එක වචනෙන් දැනනකොට මේවා ආයතනෙට හැදෙන ඒවා මේවා කොහෙවත් නැති බව. නිස්සත්තු නිජ්ජෝ ශුන්‍ය. යාට ඒක දැනෙනවා. එයා උග්ගටිතන්. එයාට සිලබස් නැහැ. එයාට පොඩ්ඩයි පෙන්වන්න තියෙන්නේ. මේ සිත විල්ලප්ප. තේරුම් නැති බව. ඔන්න ඔය වචන දෙකේ නිවන කරකිනවා. මේ සිත විල්ලප්ප. ඒ තේරුම් නැති බව. ඕක ගලප ගන්න තමයි සේරම දිග අරගෙන දගලන්නේ ඊට පස්සේ. හරිම උතරකෝත් හරිම නීරසයි. අහන් ඉන්නටත් එපා වෙනවා. කියන කෙනා හිතන් ඉන්නේ උජාරුවට මම අරව පාලි අරව මේවා කියවනවා කියලා. එයා ලොකුයි කියලාට හිතේ. හැබැයි අහන් ඉන්නට හරිම නීරසයි. මොකද්ද? හරි වදයක්. මොකද්ද? දැනුම කියවනේ. අහන් ඉන්නට හරි වදයක්. මහන් ඉන්නට සනීපය කනට මීපැණි දානවා වගේ. එයාගේ දැනෙන අර ඇතුලෙන් දැනෙන පිච්චෙන ස්වභාවය sannivedanaya කරනවා නම් කවුරු හරි කෙනෙක් ඒක දී වෙන ස්වභාවය sannivedanaya කරනවා. ඒක දැනෙන එකක් sannivedanaya වෙන්නේ. එතන හරි සනීපයි. දැන් මේ සූ මණ්ඩපේ අතරම කිව්වොත් දැන් ඕනම කෙනෙක් කතා කරන විලාසය නිකන් අර ඒ විලාසේ ඇත්තට මෙතන මේ අහන් ඉන්න කෙනාට ආරණාසයට උනක් දැනෙනවා. ඒක තුල sannivedanaya වෙන්නේ මොන වගේ sannivedanayක්ද? මමත්වයක්ද?
මමත්වයෙන් තොර සංවේදනයක්. කුජල භාවයකින් එනකොට ඒක දැනෙනවා. ආරාංශය උනත් අපි සමහරලාට මේ ධර්මයේ කියනකොට සමහර වචන අපි ඉස්සරහට දානකොට අපේ අභ්‍යන්තරය දැනෙන්නේ මොකක්ද දන්නවද? මේ කියවුණු වචනේ තුළ පුජ්‍යල භාවයක් අහන් ඉන්න කෙනාට යන්න ඉඩ තියෙනවා. ඒක ආරාංශයට දැනෙනවා. හැබැයි ආරණාසට කරගන්න දෙයක් නැතුව ඉන්නවා. මොකද ඒ sannivedanaya කරන එක ආරාංශ දන්නවා මේ මොහොතේ අදක්ෂයි කියලා. ඒ නිසා ආරාංශ කිව්වේ නෑ කාටවත් එහෙම. කියන්නේ නෑ ඒක. නමුත් අපිට දැනෙනවා. මේ අපිම කියනවා. අපිටම දැනෙනවා. අනේ මේක අහන් ඉන්න මිනිස්සයා. ආරි භූමියට ඇවිල්ලා නොහිටියොත්. මේකේ මේ සූම් එකේ ඇහෙනවා හැමෝටම. මේක පෘථග්ජන මිනිස්සෙකුට ලොකු ආත්ම ගින්නක් ඇති කරාවි කියලා. ඒතර සංවේගිකුත් වෙනවා. මේ ඉස්සරහා ඉන්න එක්කෙනෙකුට බණ කියනවා වගේ නෙමෙයි. මේ සූම් එකේ බණ කියන එක අතිශයින්ම දැනෙන කෙනාට අපහසුතාවයකට වෙනවා. මොකද එයා දන්නවා මේ sannivedanaya කරන්න ඕනි. මේ අකම්පණය බව. ඒ කියන්නේ අනුසෝතේ නෙමෙයි පටිසෝතේ බව. ධර්ම මාර්ගයේ ධර්මයේ බවට පත්වුණු ස්වභාවයක් කියන්නේ මිනිසෙක් නෙමෙයි. ඒක අකම්පනය. ඒ අකම්පනයට යම් කිසි පුංචි කම්පනයක් දැනෙනවා. ඒතකොට ඒක sannivedanaya කරන්න ගියහම හරි අපහසුතාවයකටපත් වෙනවා. මේ කහන් ඉන්න කෙනාට මේකෙන් තුලින් කම්පනයක් ඇති වෙන බව ඒ කම්පන ස්වභාවයේ පවත් දැනෙනවා මේ දේශනය කරන අකම්පන ස්වභාවය. මේ වචන වලට පෙරළුවාට වචන වලට පෙරලා මේක ලෝකයට මෙහෙම කියන්න ගියාට මේක හරි පරිස්සමින් කරන්නේ. සමහරවිට අපි විහිළුවෙන් තමයි කතා කරන්නේ. සමහරවිට අපි hina වෙලා තමයි කියන්නේ. හැබැයි ඊට යටින් තියෙන අපේම ස්වභාවය ඒ යටින් තියෙන sannivedanaye වෙන පණිවිඩේ එහෙම නැත්නම් අපිම උනත් හයියෙන් hina වෙනකොට මිනිස්සයට ඒක අපිව නොපෙනෙන නිසා එක පැත්තකින් වැරදියට එයාගේ චිත්ත රූප අනුව ගන්නවා. එතකොට මහා සංවේගීකුත් වෙනවා. දැන් මේක කියපු දේ හරි. නමුත් කියපු විලාසය තුළ මේ මිනිස්සයාට මේක ගන්න තියෙන නොහැකියාව ගැන හිතනකොට සංවේගයකුත් වෙනවා. මෙන්න මේ වගේ දැනෙන ස්වභාවයක් යටින් තියෙනවා. මොන වචනේ කිව්වත් ඒ වචනේ හරියන්නේ නැහැ. ඉතින් දැනෙන ස්වභාවයේ සංවේදනය වෙනවා. උපමා කියන්නේ අහසේ කුරුල්ලෙක් පියාඹගෙන ගියා වගේ කියන්නේ. ගොඩක් වෙලාවට මේ දැනෙන ස්වභාවය වෙනවා. එහෙනම් බේසිරි මහත්මයා කතා කරපු වාක්‍ය ටිකම වෙන කෙනෙක් කතා කරා නම් දැනෙන ස්වභාවයක් තියෙන කෙනෙක් කතා කරා නම් මෙන්න මෙහෙම වෙනස් වෙනවා. මේ කොහොමද දන්නේ? බේසිරි මහත්මයා කිව්වා වාක්‍යයක් පරණ උණුතර බෝධලයක් තිබුණා ඒක ගොඩාක් වටිනවා කියලා. නමුත් ඕක දැන් මේ ධර්මයේ දැනෙන කෙනෙක් කතා කරනවා නම් ඕක මෙන්න මෙහෙම වෙනස් වෙනවා. ඉස්සර නම් මම හිතුවේ ගොඩක් වටිනවා කියලා. ඒකේ දැන් මට ගානක්වත් නැහැ. ඒක නිසා මම වතුර ටිකක් ඒකේ ගෙනිච්චි. ඇත්තට ඉස්සර නම් ඕක පරිස්සම් කළේ මෙහෙමයි. දැන් නම් ඒක අදහසක්වත්. අන්තිමට ඒක උඩු වෙලා ගියා. සාදු සාදු කියලා ගියා.
තර රැකපු දේවල්. දැන් මෙහෙම නොසලකිය හැකි තරම් කුඩා සභාවකට වැටුනේ කොහොමද කියලා මටවත් හිතා ගන්න. එහෙම වචනයක් එහෙම දැනෙන බැත්තක් උබේසිරි මහත්මයා කතා කරන්නේ. උබේසිරි මහත්මයාගේ අභ්‍යන්තරයේ දැනෙන පැත්ත විග්‍රහ කරන්නේ. උබේසිරි මහත්මයාගේ කතාවේ තියෙන්නේ සිතිවිලි වල තාම වටිනාකම තියෙන කතාව. ඒක හරියන්නේ. කෙනෙක් කතා කරනකොට අපිට ඒක sannivedana වෙනවා. ඒ කතා කරන විලාසය තුළ, ශෛලිය තුළ ඒ මැසෙන්ජර් එක තියෙනවා. ඇත්තටම අභ්‍යන්තර දැනෙන ස්වභාවය sannivedana වෙනවා. ඉතින් සමහරවිට ආන්දෝලනාත්මක සූමකේ පවා සමහර අම්මලා කතා කරනවාසේ ඒවලෙන් ප්‍රතික්ෂේප කරනවා. අම්මෝ හරියන්නේ නැහැ. ඔය තමන්ගේම මාන්නේ ලොකුකම තමයි ඔක ඇතුලේ තියෙන්නේ. අය අර නොකියන sannivedanaye තියෙනවා. වචනෙන් කියන කතාව නෙමෙයි. දැනෙන කතාව. ඒකම කියනවා තව අම්ම කෙනෙක්. ඒ ආන්දෝලනාත්මක සූමකේ. එතකොට ආරණ්‍යසේ කියන අම්මා ගොඩක් හොඳයි. ওই විදිහට අම්ම තා ටිකක් යනකොට ටිකෙන් ටික දී වෙලා ගිහිල්ලා අම්මා නිවනින් සැනසෙනවා කියලා. එකම දේ අම්මලා දෙන්නේ එකම ටිකයි කියන්නේ වචන ටික එකමයි කියන විලාසය දෙකක්. එක්කෙනෙක් කියන්නේ මම ඇයිද කියන්නේ. අනිත් කෙනා මම අන්න දිවෙන ස්වභාවය අත්දැකීමේ අදහස වර්ග. මේ දෙක දෙක. මේක බැලුමට හරි පොඩි වගේ පෙවුනට මේක මහා ගැඹුරක් තියෙනවා. මොකද එයාගේ ඇත්ත තියෙන සැඟවිලා එතන. අපි කැමති නෑ නේද? කෙනෙක් අමාරු වෙනවට. අපි කැමති දහම තුළ මේ ලෝක සත්‍ය සැනසීම ලබනවා. ඒ සත්‍ය දැකලා. ඒ සත්‍ය දකිනවා කියන්නේ ඒක ඇති සැටියෙන් දකිනවා කියන්නේ දැනෙනවා. ඒක ඒ ආකාරයෙන්ම දැනෙනවා. දැනෙන එකයි වැදගත්. සමහරලාට අපේ අම්මලාට කියන සමහර කතා කරන අයට කියනවා එන්න කියලා සූමකට. ඒ එන්න කියලා කියපු ගොඩක් ආයේගේ දැනෙන ස්වභාවය බලලා කියලා තියෙනවා. සමහර අය කොච්චර කතා කරත් එන්න කියලා කියන්නේ. ඒකට හේතුව දැනෙන්නේ නැති ප්‍රශ්නේ. පොත් කටපාඩම් කරාට විභාග පාස් කරාට දැනුම තිබ්බට ආරණ්‍යක දේශනා නේ 10ම ඇහුවත් හරියන්නේ නැහැ. දැනෙන්නේ නැත්තම්. තුච්ච පොටේලට ලොකු දැනුමක් තිබුණා. නම් දැනෙන්නේ. මේ නිසා බුදුන් වහන්සේ ප්‍රතිපදාවේ මාපුදන්නෝ වෙති කිව්වේ ප්‍රතිපදාව කියන්නේ ප්‍රායෝගික පැත්ත. දැනෙන පැත්ත. දැනුම කරේ ගහගත්ත සාරිපුත්ත හිමි අගය කළා. හැබැයි දැනෙන පැත්ත වැදගත් කියලා අන්න දැනෙන පැත්තට අගය දීපු අය මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ අගය කළා. ඊට පස්සේ තේරවාදී කියලා දැනුම තියෙන අය කතා හදාගත්තා. මහායානය කියලා අනිත් අය හීනයානයයි මහායානය කියලා දෙකට බෙදාගත්තා. හීනයානේ දැනෙන අය අඩුයි. මහායානේ දැනෙන අය වැඩි. ඕන කෙනෙක් ඕන දෙයක් කියා ගන්න. මේ දැන් තියෙන කුණ මේ හදාගත්ත කොන්සෙප්ට් නෙමෙයි මේ කියන්නේ. මේ ඇත්ත මූලය කියන්නේ. ඔය දෙකට බෙදුණු හැටි සම්ප්‍රදාය දෙකක් විදිහට. මහායානේ දැනෙන පැත්ත පෙන්නලා ඒකේ ගුරුවරයාට දැනෙනවා. ඒ කල්යාණ මිත්‍රයා. ඒ කල්යාණ මිත්‍රායි ගෝලයා අතර කතාවක් හැදුවා. කල්යාණ මිත්‍රාගෙන් ගෝලයාට සංවේදනය වෙන ක්‍රමයක්. අනිත් අය සිලබස් ගොඩක් හදාගත්තා. ඒගොල්ලෝ සෝවාන් සකදාගාමී කියලා ඒවා හදාගෙන පළ හදාගෙන ඒගොල්ලෝ ඒ පාත් එකක් ගැන කතා කරා. අතර බුදුන් වහන්සේ ඔය කියපුවා නෙමෙයි. බුදුන් වහන්සේ ගිය මඟ
කවුරු හරි යනවනම් ওই දෙකම තියෙනවා. මහා යානේ හීන යානේ දෙකම. මේ නිවන් මාර්ග යන කෙනාට නිවනට උපනිෂ්ඨ වෙනවා. මේක කවුරු හරි ප්‍රතික්ෂේප කරනවා නම් එයාට නිවනක් නැහැ. ඔය තියෙන පාට කතන්දර නෙමෙයි. ඔකේ තියෙන මේ හරේ මූලේ ගහේ අරටුව පැත්තකට දාලා එලේ පොත්ත ගෙදර අරන් ගියාට වැඩක් නැහැ. ගහේ වටින අරටුවයි. එහෙනම් මේ මූලේ ගොඩක් වැදගත්. ඕනම ආගමක පාට කතන්දර ටික නෙමෙයි වැදගත් වෙන්නේ. මොකද්ද මේකේ මුඛ්‍ය හරය කියන්නේ? මේ මූලේ හොයාගන්න. මේවා එක කතන්දර නෙමෙයි. කියන්නේ. තේරෙනවද? එහෙම සාදු සාදු පාද නමස්කාර. බෙසිරි මහත්මයා මේක නැවත ඇහුවත් වැඩක් නැහැ. බෙසිරි මහත්මයා මේ එකපාරක් හරි හරියට අහලා ඔය කියපු දේ ඔය පණිවිඩේ අද ඉඳලා මේ කකුල තියෙනකොට දැනෙන එක පොළොවයි කකුලයි කිව්වොත් සිතුවිල්ලක් කියන එක මතක තියාගන්න. මේක තමන්ගේ කමටහන කරගන්න. එහෙම දරට දැනෙන රස දැනෙන එක. හැබැයි ඒක අන්නාසි කියනකොට සිතුවිල්ලක් බව මතක තියාගන්න. අර දැනෙන එක ඒකට තියෙන දැන් අපි මේ රස පටිසංවේදී රස දැනෙන එක. රස රාගන පටිසංවේදී කියනකොට ඊටත් වැඩිය ගැඹුරුයි. ඇයි ඒ? මේක දැනෙන්න ඕනි රස විතරක් නෙමෙයි. ඒ රසට තිබුණු ගින්න මොකද්ද කියන්නේ? දැන් ඔය ඥානෙ තියෙන ඕන ඔතන. දැන් රස නෙමෙයි. රස දැනෙන්නේ නැති එකාට ඒකේ තියෙන ගින්න කොහොමවත් අහුවෙන්නේ. ඒ කියන්නේ මේ සිතුවිලි වෙනයි මේ රස දැනෙන එක වෙනයි. හැබැයි දැනෙන එක ඇතුලේ තවත් ගැඹුරට යනවා. මොකද්ද? ඒකට ගින්නක් තියනවද කියලා දැනෙන එක. බුදුන් වහන්සේ කිව්ව ඇස්සලෝමක් සියක් කරකට පැලෙන්නේ නේද? එයත් වෙයි මේ සුකර නොයි කියලා මොකද්ද මේ? ආත්ම ගින්න. දැන් ආත්ම ගින්න තමයි අරූපේ කියන්නේ. දැන් ඔය දැනුමද සිතුවිලිද? නෑ. දැනෙන එක. අරූපේ දැනෙන්න ඕනේ. දැන් අරූපේ දැනෙන හැටි කියන්න පුළුවන් නම් ඔබේ සිරි මහත්මයාගෙන් ඒක අහන්නේ නෑ. අහන්නේ නැති හේතුව දන්නවද? ඔබේ සිරි මහත්මයාට ඒක උත්තර දෙන්න බෑ. අපි ප්‍රශ්නයක් අහන්න ඕනේ උත්තර දෙන්න පුළුවන් කෙනෙක්ගෙන්. පුංචි දරුවෙක්ගෙන් එහෙම ප්‍රශ්න ඇහුවට තේරෙන්නේ නැහැ. දැන් මේක රස දැනෙන එක. මේක අපි මේ අන්නාසි කියනකොට මේ අන්නාසි නෙමෙයි අපිට දැනෙන්නේ. මේක දැනෙන්නේ රස. ඒ විතරක් නෙමෙයි ඒ රස රාගන පටිසංවේදී කියනකොට. ඒකට ගින්නක් තිබ්බද කියලා දැනෙන්න ඕනේ. එන එක දැනෙන එක. හැබැයි මේ අන්නාසි කන්න ඕනි කියලා තව සිතුවිල්ලක් පහළ වෙන්න පුළුවන්. හැබැයි ඒක අර ගින්න තිබුණ නැත්තම් එතන උපාදාන භව කියන එක නෑ. එහෙනම් මේ ගින්න තමයි උපාදාන භව. මේ උපාදාන භව කියන්නේ වචන දෙකක්ද නෑ. එහෙනම් මේ කරුණේ හිතලා අල්ලගන්න එකක්ද නෑ. මොකද්ද මේ උපාදාන භව කියන්නේ ගින්න? මොකද්ද භව සංඥා ගින්න? මොකද්ද ආත්මය කියන්නේ ගින්න? භව ගින්න වෙනයි භව නිරෝධේ මේක කොයි තරම් සියුම්ද? දැන් රස දැනෙනවා. හැබැයි ඒකට ගින්නක් තියෙනවා. ඒකත් දැනෙන්නේ නැහැ. මේ අරූපේ තියෙන උතන. රස රූපේ. රස රූපයක්. ඔව්. ඒකට තියෙන ඒකටත් එක්ක ගිනි ගන්න මේ ඒක පිනවන එක. ඒක කාම භූමිය. ඒක වෙනම දැමීමක්. දැන් මේ ගින්න මොකද්ද එතකොට?
ඒ ගින්න, ඒ කියන්නේ රසට තියෙන ගින්න, රාග ගින්න, රාගන පරිසං. එතකොට මොකද මේ මෙතන තියෙන ගින්න තමයි ආත්මය. ඒක තමයි මේ මම ඉන්න මේ මම ඒ තමයි මම ඒ ස්වාමීන් සත්තා. මම මගේ ආත්මෙ කොහෙද ගින්නේ. රස දැනුණු මම කවුද? දැනෙන එකක්. මේ මම ඉන්නවා මට දැනෙනවා. ඒ ගින්න. ඒ රස දැනෙලා විතරක්. මේ දැනෙන පැත්ත මේක කතා කරනකොට ඔක ඔතනින් ඉවර වෙන්නේ නැහැ. රාග දේශ මොහ කියන්නේ ගින්න. ඒ රාග දේශ මොහ කියලා වචන වලින් හොයන්න බෑ. රාග ගින්න තියෙන තැනමයි ඇලෙන ගැටෙන ගින්න දෙකම තියෙන්නේ. ඇලුණු තැනමයි ගැටෙන තැන තියෙන්නේ. තියනවා කිව්වත් නැහැ කිව්වත් තියෙනවාමයි. නැහැ කියන්නේ මොනවද? තමන්ට තමන්වත් දැනෙන්න බෑ නේද? මේ ජානතෝ ආම්බිකේ පසතෝ කියන්නේ වචන ටිකක් නෙමෙයි. මෙන්න මේ කතාව. දැනෙන්නේ නැති කෙනාට මේ කතාව නෑ කියන්නේ. ගොඩක් වෙලාවට ආරයන්වහන්සේ අත්දකින්න නෑ දන්නවා. ආරයන්වහන්සේ තැනකට ගිහිල්ලා වාඩි වුණත් ඒ වාඩි වෙන තැන පවා ආරයන්වහන්සේ දැනෙන ස්වභාවයත් එක්ක තමයි ආරයන්වහන්සේ බණ කියන්නේ. එතන ගැලපෙන්නේ නැත්නම් ආරයන්වහන්සේ එතනින් නැගිටිනවා ඇත්තටම. නැගිටිලා සුදුසු තැනක වාඩි වෙනවා. ඒක වටපිට බලනකොට අතරම ඒ ස්වභාවය කොහොම කියන්නද? මහ පොළව පවා අහස පවා හුලඟ පවා දැනෙන ස්වභාවය. ඊතර තමන්ගේ දේහ ස්වභාවයට, තමන්ගේ ශරීර ස්වභාවයට, තමන්ගේ ඒ ආයතන වල ස්වභාවයට යම්කිසි සහන ස්වභාවයක්, සැහැල්ලු ස්වභාවයක්, සුඛ ස්වභාවයක්, අකම්පිත ස්වභාවයකට අන සුදුසු ස්වභාවයක් තියෙනවා නම් අරස එතන බණ කියන්නේ. හරියට නිකම් බ්‍රහ්ම ලෝකේ නම් බණ කියනවා. ඒක අරන්සේ ගැන දැන් බොහෝ අයට අත්දැකීම් තියෙන හින්දා දන්නවා. ආරසේ ගිහිලා වාඩි ගොඩාක් තැන් වෙනස් කළා තියෙනවා. කියන තැනවත් හදන තැනවත් එතන නෙමෙයි අරස් බණ කියන්නේ. එතන සුදුසු තැන අරස් දෙන්නවා. ඕනම තැනක ඉඳන් බණ කියන්න පුළුවන්. හැබැයි ගැඹුරු දහමක් දේශනා කරනකොට අපිට දැනෙනවා මෙතන මේ වගේ ස්වභාවයක් තිබුණා මීට වඩා දෙයක් ගලනවා කියලා. මනුස්සයෙන්ට සංනිවේදනයක් කරනවා. අරණවංශයේ අබේසිරි මහත්මයා ගොඩක් කාලයක් එක තැන හිර වෙලා ඉන්න හේතුව තමයි අද එළියට ආවේ අරණවංශ එක වැටහෙනවා. මම හිතන්නේ එතුමාට ඒක වැටහෙන්නේ නැති. ඔව් එතුමා ඇත්තටම මීට වැඩිය පරිවර්තනය වෙන්න ඕනේ. ඇත්තටම අපිට සංවේගයක් ඒක. එහෙම අපේ කෙනෙක් එහෙම වෙන්න බෑ. අපි ඉඳීදී එහෙම වෙන්න බෑ. අපේ ඉස්සරහා කතා කරද්දී එහෙම වෙන්න බෑ. එතුමාගේම භාග්‍යයක් ඇත්තටම එහෙම කතා කරන එක. ඒ කියන්නේ ඒක නිසා නේද එතුමාගේ දේවල් හැදෙනවා කියලා දන්නවා ආරංග. සොඳටම දන්නවා. මොකද එතුමාගේ තියෙනවා හොඳ ගතියක්. ඒ ගතිය තමයි මෙච්චර කාලයක් කර එතුමා මේක අරගෙන එන්නේ. නැත්නම් එතුමා මේ වෙනකොට නැහැ. එතුමා අරන් එන්නේ එතුමාගේ තියෙනවා නිහතමානී ගතියක්.
ඔය ඇත්තම කිව්වොත් මිනිස්සෙකුට මේ නිවන් මාර්ගය විවර වෙන්න යම්කිසි මොකක් හරි තියෙන්න ඕනේ. එහෙම හේතුවක් නැතුව වෙන්නේ. අතන එතුමාගේ තියෙනවා නේ තමයි. දැන් අපි ගත්තොත් එහෙම තුච්ච පොටිල. තුච්ච පොටිල කියලා ජේතවනාරාමයෙන්ම එළවනවා බුදුන් වහන්සේ. ඒ වුණාට ඇයි තුච්ච පොටිල කියපු පොටිල භික්ෂුව නිවන් දකින්නවනේ. ඒ කොහොමද නිවන් දකින්නේ? පොටිල භික්ෂුව බුදුන් වහන්සේට ගරහන්නේ මට මෙහෙම කිව්වා කියලා බනින්නේ නැහැ. පොටිල භික්ෂුව බුද්ධ වචනයට හිස නමනවා. අවනත වෙනවා. මොකද පොටිල දන්නවා බුද්ධ ස්වභාවය මොකක්ද කියන එක. ඒක මහා ඥානයක් කියලා. ඒ ඥානෙට මගේ මේ ස්වභාවය අසු වෙනවා කියලා දන්නවා. ඒකට අභියෝග කරන්නේ නැහැ. ඒකට ගරහන්නේ නැහැ. ඒකට ප්‍රතිරෝධ දක්වන්නේ නැහැ. එහෙම කරපු අයට නිවන් මාර්ග වෙහිලා තියෙනවා. උදාහරණයක් සත්‍යක. සත්‍යක නෙමෙයි උදාහරණයක් අත්තමක සත්‍යක නිවන් දකිනවා. උදාහරණයක් මේ ආනන්ද හැමතුරන්ට කලින් හිටපු මේ උපස්ථාන මේගිය ස්වාමීන් වහන්සේ. මේගිය ස්වාමීන් වහන්සේ කෙලිම බුදුන් වහන්සේට ගරහනවා. මේගිය ස්වාමීන් වහන්සේ කෙලින්ම කියනවා ඔබ වහන්සේ සියල්ල දැස්සේ ඔබ වහන්සේ ඒ කියනවා ඔබ වහන්සේ කතකරණි. ඔබ වහන්සේ වැඩේ ඔබ වහන්සේ කරගෙන තියෙන්නේ. මම තාම මුකුත් දන්නේ නැහැ. මම මුකුත් කරගෙන නැහැ. ඒක නිසා මම යනවා කියලා මේගිය බුදුන් වහන්සේට ගරහලා යනවා. බුදුන් වහන්සේ තුන් පාරක් කියනවා මේගිය මේ මොහොතේ උපස්ථායකයෙක් නෑ මේගිය සුදුසු නෑ කියලා. නැවත වරක් කියනවා මේගිය මෙහෙම කරන්න එපා කියලා මේ වෙලාවේ මට උපස්ථායකයෙක් නෑ මේගිය කියලා. තුන්වෙනි වතාවත් කියලා බුදුන් වහන්සේ මේගිය අතර. එහෙමනම් නේද මොනවා කරන්නේ නේද? මේගිය යනවා. මේගිය නිවන් දකින්නේ නෑ කියලා. මේගිය ආයිත් ඇවිල්ලා බුදුන් වහන්සේගේ වැදලා සමාව ගන්නවා. අනේ ස්වාමීනි මට සමාවෙන්න. මට වැරදුනා කියලා. අන්න ඒ නිසායි අත්‍තරම කිව්වොත් මේගිය ස්වාමීන් වහන්සේ නිවන් දකින්නේ. එතන ආරණ වහන්සේ එයාගේම අභ්‍යන්තරයෙන් එන්න ඕනි අර බුදුන් වහන්සේ කියන දේට අනුමත වෙන ස්වභාවයක් අනුගත වෙන ස්වභාවයක් නේද? ඒක ප්‍රතික්ෂේප නොවන ස්වභාවයක්. ඒක මොන හරි තැනක පැටලිලා හෝ වැරදිලා හෝ මොනවා වුණත් මේක බුදුන් වහන්සේට අනුගත වෙන ස්වභාවයක ඒ වචනය තමයි හරි කියන ඒක Tamanට දැනෙන්න ඕනි නැත්නම් අර දේවදත්ත වගේ අනිත් පැත්තට හැරෙනව නේද ආරණහංස? නෑ ඒකට හේතුව ඒ ඇත්තටම බුද්ධ ගෞරවය. ඒකට හේතුව බුද්ධ කියන්නේ පුජ්‍යලයක් නෙමෙයි. බුද්ධ කියන්නේ මේ යාට දැනෙන එක. ඒකත් දැනෙන එක. අත්තම කිව්වොත් මේ අකම්පිත භාවය කියන්නේ දැන් මේ සිත කම්පිත කියන්නේ විතක්ක. ඒක වෙහෙසයි. නමුත් බුදුන් වහන්සේ අනිවේදනය කරන්නේ අකම්පිතේ. එතකොට මේ සිතුවිලි වල බරගතිය නැති වෙනවා සිතුවිලි වල සත්‍ය හෙලි කරනකොට. ඒතකොට මේක දැනෙනවා. මේක දැනෙනවා ඇත්තටම. ඒ කියන්නේ මේක දැනෙන එකක්. ඒතකොට නමුත් මේ ස්වභාවයේ නිවැරදි බවක් දන්නවා, දැනුමෙනුත් දන්නවා. නමුත් ඒ ස්වභාවයට පත් වෙලා නැති නිසා ඒ ස්වභාවයට ගෞරවයක් තියෙනවා. හැබැයි දන්නවා ඒක තමයි පාත්‍ය කියලා. ඒක නිසා ඒකට ගරහන්නේ නැහැ. ඒතකොට තමන් අර දැනුමෙන් මාන්නෙන් ඉදි වෙනකොට සිතුවිලි වලින් මේක වැහෙනවා. එතකොට එයා දන්නවා සිතුවිලි වැහෙන දෙයට අසරණ එයාට කරගන්න දෙයක් නැහැ. අන්න එහෙම කෙනෙක් තමයි බුදුන් වහන්සේට ගරහන්නේ නැත්තේ. එයා අසරණ නිසා. එයා බුදුන් සරණ යනවා. ඒ නිසා තමයි බුද්ධ වචනයට හිස නමලා ඇත්තටම මේගිය මේ කවුද ඕටිල භික්ෂුව නිහඬව වනගත වෙලා මේක හොයන්නේ. ඒ වගේම තමයි මේ අතර කොච්චර බුද්ධ ගෞරවයක් තියෙනවද කියලා කියනවනම් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ පාටලී වනයේට වඩින්. මොකද දාන දෙන්නේ අනකොට මිනිස්සු පිණ්ඩපාතේ වඩිනකොට බුදුන් වහන්සේ කියලා රැවටෙනවා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ. එතනදී දැන් මේ හැමතැනම මෙහෙම ඒවා තියෙනවා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ගැන කියනකොට ඒකට හේතුව මේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ඇත්තටම අපි දකින්නේ මේ දැනෙන ස්වභාවය අතර අග්‍රහය කියන එක. නමුත් අපි දන්නවා මේ අග්‍රහය ඉන්නවා. මේ ඉර්ධි වලට අග්‍රහය මේ කියලා කියනවා.
නමුත් මේ දැනෙන ස්වභාවය අතර අග්‍රයි කියපු කෙනෙක් අපිට හම්බ වෙන්නේ නැහැ. අපිට හම්බ වෙනවා නම් හම්බ වෙන්න ඕනේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ. මොකද අර නෙළුම් මලේ උපමාව තියෙන තැන ඒ නෙළුම් මල අතර බුදුන් වහන්සේ අතතේ තියෙනකොට එතන සාරිපුත්ත හිමියොත් ඉන්නවා, මුගලන් හිමියොත් ඉන්නවා, සේරම රහතන් වහන්සේලා වැඩ සිටින තැන. නමුත් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට මේක දැනෙනවා. මේ සූත්‍රවල මේවා තියෙන්නේ වෙන්න මේ සංනිවේදනයේ සඳහන්. ඒවා හඳුනා ගන්න ඕනේ. ගොඩක් ඒක ඇත්තටම ගොඩක් වැදගත් ඒක. දැන් ආරණ්‍යවංශයට උනත් ගරහනවා නම් ගරහන්නේ කෙනෙක් මයින්ඩ් එකේ ඉන්න කෙනෙක්. කවදාවත් මේ දැනෙන ස්වභාවයට පත් වුණු කෙනෙක්, මේ දැනෙන ස්වභාවයට අවදුණු කෙනෙක් ආරණ්‍යවංශයට ගරහන්නේ නැහැ. දැන් අපි උදාහරණයක් කියනවා නම් වැඩියෙන්ම බැලලා තියෙන්නේ නිවන පලාන්ටයි සමන්තපද්දියටයි. නමුත් අද වෙනකන් සමන්තපද්දිය ආවඳුරු කිසිම දෙයක් බුද්ධෝත්පාදයට කියලා නැහැ. ඒකට අපිටත් ගෞරවයක් තියෙනවා. අපි තුලුත් ගෞරවයක් ඇති වෙලා තියෙනවා. අනේ මේ ආමුදුරට මෙච්චර බැනලත් මෙච්චර ධර්මයට විතර අපි කියලා තියෙන අපිට සමතපද්දී කියලා පුජ්‍යලෙක් නැහැ. අපි මේ කතා කරන ධර්මකාරණා විතරයි. මොකද අපිට ධර්මයේ විතරයි හැමතැනම වැදගත් උනේ. ඒ ධර්මයේ වෙනුවෙන් අපි පෙනී සිටියේ. මේ මිනිස්සුන්ගේ නිවැරදි සංනිවේදනය සඳහා. අපි හිතනවා උන්වහන්සේගේ අභ්‍යන්තරයේ උන්වහන්සේට නොපෙනෙන සංනිවේදනයක් තියෙනවා. ඒක අපි අගය කරනවා. ඒ වගේම තමයි මිවන පලානේ තද වෙනකන් අපිට මොකුත් වචනයක් කියලා නැහැ. අපි කතා කරේ ධර්මයේ විතරයි. අපි පුජ්‍යල ගැන කතා කරේ නෑ. අපිට දන්නේ අපි සමතපදයේ පුජ්‍යල ජීවිතය ගැන අතර අපිට අදහසක් නැහැ. අපිට මිවන පලානේ පුජ්‍ය ජීවිතය ගැන කිසිම අදහසක් නැහැ. අපිට ඔය කියන කිසිම ස්වාමීන් වහන්සේලා වගේ පුජ්‍යලික ජීවිතය ගැන කිසිම අදහසක් නැහැ. අපිට එහෙම පුජ්‍යලියෝ නැහැ. අපිට තියෙන මේ කියන ධර්මයේ සම්බන්ධ පමණයි. මොකද මේ මිනිස්සු අමාරු වෙටනවා නැත්තම් මේ මිනිස්සෙට සත්‍ය හම්බෙන්න ඕනේ. ඒ තුලයි මේ මිනිස්සයා මේ දුර්ලභ වූ මනුස්සාත භාවයක් ලැබලා මේ දුර්ලභ වූ සත්‍ය ඒ මනුස්සයට හමුනේ නැත්තම් කොයිතරම් අභාග්‍ය සම්පන්නයි නේද? ආයි සසර දුකට වැටෙනවා. මේ සසර දුකෙන් මිදෙන එකයි වැදගත්කම තියෙන්නේ. නැවත සසර දුකට වැටෙන එක නෙමෙයිනේ නේද? අපි අතරම අපි කරන්නේ සංනිවේදනය කරන්නේ ධර්මයේ පමණයි. අපිට වෙන සංනිවේදනයක් අවශ්‍යත් නැහැ. අපි කරන්නේ යන්නෙත් නැහැ. අපිට වැදකුත් නැහැ. ඉතින් අපි හැමදාම ධර්මයේ පෙන්නුවේ අපි පුජ්‍යල කතා අපිට නැහැ. පුජ්‍යල භාවය අපි මේ ධර්ම ගන්නත් එපා කියනවා. පුජ්‍යල සරණ යන්නත් එපා කියනවා. ආරණ්‍යස පුජ්‍යලෙක ඉදිරිය ගන්නත් එපා කියනවා. ඒ ආරණ්‍යස කියන්නේ ධර්මයේ විතරයි ඔබට මේ ධර්ම තුළ ඔබට සැනසීම තියෙනවා. මේ ධර්මයේ තුළ ඔබ සැනසෙනවා. ඔබට මේක අත්දකින්න ලැබෙනවා. නේද? එච්චරයි වැදගත් වෙන්නේ. වෙන කිසිවක් වැදගත් වෙන්නේ නැහැ. හොඳයි. එහෙමයි ආරණ්‍යවංශ. පෙරවන් සන්නයි ආරණ්‍යවංශ. නෑ අපි දන්නවා මේ ඔබේසිරි මහත්මයාට උනත් අපි දන්නවා මේ හරියට ආරසිකේ උපදේශ හරියට ගියොත් දැන් මේ කියපු ටික හොඳටම වටිනවා. ආයිමත් දවසකදී ආරසි අනිවාර්යෙන් මේක අහනවා. එදා කිව්වා නේද පොළොවේ පය තියෙනකොට දැනෙන තද ගතිය. සිතුවිලි වලින් ගත්තොත් ඒ පොළොවක් කකුලක් වුණාට එතන දැනෙන දේ පොළොවකුත් නෙමෙයි කකුලකුත් නෙමෙයි. දැනීමක්. ඒ පැත්තට එනවා. හොඳයි මේක ගොඩක් වැදගත් වෙනවා හැමෝටම. ඒක තුළ ඉන්න දකිනවා කියන එක ඊටත් වැඩිය සියුම් නේ. හොඳයි. හොඳයි අපකට අවස්ථාව දෙන්න තියෙනවා. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. පාද නමස්කාරයි. අවසරයි ආරණ්‍යවංශ. අවසරයි ආරණ්‍යවංශ. මේ අත්දැකීමක් කියන්න අවසරයි. තෙරුවන් සරණයි මින්නංශ නමස්කාර වේවා. අබේසිරි මහත්මයාට තෙරුවන් සරණයි. අබේසිරි මහත්මයා ඔබතුමා තද වටින දවසක් වුණා. හොඳමයි තෙරුවන් සරණයි. මින්නංශ නමස්කාර වේවා. කියන්න. මං හිතන්නේ අද අපේ මේ අලුත් අපි අලුතෙන් කෙනෙකුට සම්බන්ධ වෙන්න කිව්වා. කවුද නම? සම්බන්ධ වෙලා ඉන්නවා නම් ගොඩක් වටිනවා. මොකද හැම කෙනෙක්ම ආරණ්‍යස කතා කරන්නේ නැහැ. ආශ්‍රය යමක් දැනන කෙනෙකුට තමයි හැමතිස්සෙම කතා කරන්නේ. ඒත් මේ පාත් එක යන සෑහෙන කාලයක් නේද අධ්‍යයනය කරලා නේද අනිත් අයටත් ඒ සංවේදනය කරන්න යන්තම් හරි. නැත්තම් ආරණ්‍යසට හැමදාම මේ විදිහට තනියෙන් මෙහෙම කියන්න බෑ දේශනා 12000කට වැඩි.
නේද? නමුත් අනිත් අය දැන් හැමෝම යුතුයකමක් තියෙනවා ආරණාසේ දැන ධානසේ නේද දායද කරනවා වගේ ප්‍රත්‍යක්ෂ සාන්දිටික දෙයක් මිසක් වෙන දෙයක් කියන්න බෑ නේද? එහෙම කිව්වොත් ඒක විශ්වාසයක් ඒක ඇදහිල්ලක් වගේ. ඒක තමන්වත් දන්නේ නැහැ හරිද කියලා. නේද? කවුරු කිව්ව ඵලයට කියන එකක් නෙමෙයි. නුමලා බණ කියන්නේ මා කියනවා කියන්නේ. නැත ස්වාමීනි. අපිට ප්‍රත්‍යක්ෂ ධර්මය අපිට දේශනා. බුද්ධ කියන්නේ පුජ්‍යලයක් නෙමෙයි. බුද්ධ කියන්නේ අකම්පනයට. අකම්පනයට සියලු කම්පනාස් වෙනවා. අනිත් එක බුදුරැස් සිහි දෙනවා කියන එක මේ ගොඩක් අය බුද්ධ රශ්මිය කියන එක හඳුනන්නේ නැහැ. තුච්ච පොටල කියලා කියනකොට ඒකේ තියෙන්නේ ඒක අර ඊ දේශනේ දීර්ඝ පැහැදිලි කිරීමක් තියෙනවා ඒක ඇතුලේ. මේ ආලෝකය කියන එක හැදෙන්නේ රශ්මියත් එක්ක කියලා. මේකේ තියෙනවා කියලා. අපි ගිනි ගොඩක් ගහලා ඒකේ රශ්මිය වැඩි වෙනකොට වර්ණාත මැවෙන හැටි අපි කිව්ව බලන්න කියලා. හැබැයි මේ වර්ණාත මැවෙන්නේ අර කම්පන ප්‍රවාහයක් එක්කයි. ඒ උණුසුම ඒ කම්පනයත් එක්ක වර්ණාත දෙදුනේ වර්ණාත වගේ මැවෙනවා. ඒක එන්නේ අර මේක සියුම් මේක කෙමිස්ට්‍රි වගේ පැත්තක් පේන්නේ. කෙමිස්ට්‍රි කියන්නේ ෆිසික්ස් කියන්නේ එකමයි. ෆිසික්ස් කියන්නේ කම්පන වේගයට. ඒතර කෙමිස්ට්‍රි කියන්නේ ඒ වේගය නිසා එකට එකතු වෙලා අර මේක අංශු කියලා ගත්තොත් ඔබට පේනවා අංශු එකට එකතු වෙලා අර H2O හැදෙනවා වගේ කතාවක්. නමුත් ඒකේ කෙමිස්ට්‍රි හම්බ වෙන්නේ නැහැ ෆිසික්ස් නැතුව. මොකද අර කම්පන වේගයට තමයි අරවා එකට එකතු වෙලා වෙන ඒවා නිර්මාණය වෙන්නේ. දැන් නූතන විද්‍යාවේදී කෙමිස්ට්‍රි වෙන් කරා ෆිසික්ස් වෙන් කරා සම්පූර්ණයෙන්ම අනාතයි. නමුත් බුදුන් වහන්සේ පෙන්නන්නේ ඔය එකක්වත් වෙන් කරන්න බෑ බයෝ ඒවා කෙමිස්ට්‍රි ඒවා ෆිසික්ස් ඔක්කොම තියෙන කම්පනත් එක විද්‍යාවයි ලෝකෙ තියෙන්නේ. විද්‍යාව උදපාති කියලා බුදුන් වහන්සේ පෙන්නුවේ ඒ කතාව. එක කම්පනයට බලයක් හැදෙන තැන මේ සියල්ලම සිද්ධ වෙන්නේ. මේක දකින්න එක ලේසි නෑ. මේක නූතන විද්‍යාවට ලේසියෙන් අහු වෙන්නේ නැහැ. මේකේ තියෙන සියුම් පැතිකඩයන් ගොඩාක්. මේක අභිඥා ඥානට හසු වෙනවා. අතරම කිව්වා දැන් බුදුරශ්මි කියලා කතා කරනකොට ඔක උපමාවක් උතන තියෙනවා. ඔක උගානෝ තමයි අපි අර බුදුරශ්මි මාලාව බුදු පිළිමේ නේද හිසට වටේට මෙහෙම හදන්නේ. ඔක වරදක් නෑ. මොකද ඔකේ උපමාවක් විදිහට ගත්තාම ඒක ගොඩක් වටිනවා. ඒක ගොඩක් අපි අගය කරනවා. නමුත් අතර මේක ඇත්ත දකින්න නැතිකම. දැන් අතරම කොට ඊයේ වෙනකන් කිසි කෙනෙක් ගණන් හිටියේ නෑ. කිසිම පොතක කිසිම කෙනෙක් කියලත් නෑ. ආරස ලෝකේ පළවෙනි වතාවට මේක එලි කරනවා. බුද්ධ රශ්මි මාලාව කියන්නේ මොකක්ද කියන්නේ? මේක අභිඥා ඥානයට ඇතර හසු වෙන්නේ. මේක සාමාන්‍ය මිනිස්සුන්ට තේරෙන්නේ නෑ. මස්සහැට හසු වෙන්නේ නෑ. මේක උපමා බුදුන් වහන්සේ පෙන්නන මේක බැලුවාම තේරෙනවා මේ බුද්ධ රශ්මි ධාරාව. බුදු රැස් සිහි දෙනවා කියන්නේ මොකක්ද කියන්නේ? මේක අතරම අපි ඔය සීතල ඔය වතුර ඒ වගේ අරගෙන තමයි සමහර තැන්වල පොත්වල විග්‍රහ කරනවා මේ කතාව. නමුත් මේක මේ විදිහට කවුරුත් දකින්නේ නැහැ මේ වර්ණ හත දැන් අපි කියන්නේ මහ භූත කියලා දෙයක් නැහැ කියලා. අපි කියන්නේ මේ ආලෝකයේ ශබ්දය කියලා දෙයක්වත් නැහැ කියලා. මේ සේරම කම්පන නිරූපණ මේ ඇස නිසා සකස් වෙන මේ කැමරාව නැත්තම් ආලෝකේ නැහැ ඒ වගේ අන්තයි වගේ. ඒතකොට වෙන මේකත් මේ වගේ. न पटवी न आपो न तेजो न वायु न आकाश अत्र विज्ञान अत्र आज्ञा न सन नाशाय नाया लोक මෙලවක් වෙන පරලෝක පරලෝක නැහැ කියනවා. සියල්ල මිදුණු තැන තමයි අතරම බුද්ධ භාවයේ තියෙන්නේ. බුදුසිත. බුදුසිත කියන්නේ මේ අකම්පිතේ අපි සාමාන්‍යයෙන් අපි කතා කරනවා නේද? අපි කතා කරනවා සංකාර උපේක්ෂා ඥානය කියලා. සබ්බේ සංඛාරා කියන්නේ සබ්බේ සංඛාරා අනිච්චා යදා පඤ්ඤාය පස්සති අර්ථි නිබ්බන්ති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය කියනකොට
මේ උපේක්ෂාව සංකාර උපේක්ෂා ඥානෙ කියන තැන. එහෙම නැත්නම් අපි කියන අටලෝ දාමින් කම්පා නොවන ගුණය. ඔය එක එක විදිහට තියෙන එකම කතාව. ඒතර මේ අකම්පිත භාවයක් වෙනවා. මේ කම්පණය තමයි එතකොට මේ සේරම මේ මායාව කතාව හසු වෙනවා. බුද්ධ රශ්මි කියන තැනට ගියාම තමයි අපිට මේ වර්ණ හත මේ ඒ කම්පන කෝණය අනුව වෙනස් වෙන ආකාරය දක්නකොට ඒකත් වේගයක් අනුව මේ කම්පන මේ විදිහට සකස් වෙන මේ විදිහට ආලෝක කතාව හැදෙන්නේ. මේක අභිඥා ඥානට හසු වෙනවා. දැන් මේක හසු වෙනවා මේක බුද්ධ කියන්නේ අකම්පනයේ මේ අකම්පන බලයට පත් වෙන ස්වභාවය තුළ තියෙනවා අකම්පනයට එන මාර්ගය අකම්පන ධාරාව. ඒතර අකම්පනය කියලා දෙයක් නැහැ. ඒතර කම්පණයම අකම්පනය කියලා කියන්නේ. කම්පණයම නිරූපණයක්. එතකොට මේ බුද්ධ රශ්මිය කියලා එනකොට මේ අකම්පනයට එන පොටිල අකම්පනයේ කොතනින්ද? පොටිල තදින් කියපු තැනින්. දැන් කිසాగෞතමී අකම්පනයේ කොතනින්ද? කිසాగෞතමීට ආදරෙන් නැගෙනිය කියපු තැනින්. නැගෙනිය වාඩි වෙන්න කියපු තැනින්. දැන් ආරණාසෙත් මේ විදිහටම කතා කරනවා. බැලුවාම මේ සමහරලාට නැගෙනිය කියලා කතා කරනවා. ඒ වගේම ආරණාස කතා කරනවා. තව සමහර තැන් වලදී මේ බොහොම තදින් නේ. ඒතර මේ කතා කරන්නේ අභ්‍යන්තර කම්පනය අනුවයි. අභ්‍යන්තර කම්පන ආරණාසෙ දැනෙන ස්වභාවය අනුවයි. එතකොට මේ දෙපැත්තෙන්ම දැන් කිසాగෞතමීට නැගෙනිය වාඩි වෙන්න දරුවා සනීප කරන්න පුළුවන් කියලා අර ගිනිගෙන හිටපු කිසాగෞතමීගේ හිත සිසිල් කරනවා. ඒක බුද්ධ රශ්මිය හොඳට අපිට අසු වෙනවා මෙතනදී. අනිත් පැත්තෙන් පෞටිල භික්ෂුව අත්‍තරම අනිත් පැත්තට තුච්ච පොඩ්ල කියලා ජේතවනාරාමයෙන් එනවනකොට අර පෞටිල භික්ෂුවට වෙන සම්පූර්ණ මාන්නේ ඒවා සේරම කුඩු පට්ටම් කරගෙන පොටල භික්ෂුව වැටෙනවා. මම ඇත්ත හොයන්න ඕනේ කියන තැනට. මම සත්‍ය අවබෝධ වෙන්න ඕනේ. මම සත්‍ය අවබෝධ කරගන්න ඕනේ කියන තැනට වැටෙනවා. මේ දෙන්නම නිවන් දකින්නවා. හැබැයි දෙආකාරයටයි කියන්නේ. ඒතර රශ්මි ධාරාව වගේ තමයි ඒ කෙනකෙනාගේ ස්වභාවයට මේ කම්පිතේට සංනිවේදනය කරන ධාරාව. හොඳටම මේක අත්දකින්න ලැබෙනවා. මේ අභිඥා ඥානට හසු වෙන පරම සත්‍ය කියන අති ගැඹීරයි. අතන මේ ඊයේ විග්‍රහය කරන්නේ එම කෙටියෙන් ඔබ ඔය හිතන සිතුවිලි ප්‍රදකලා නෙමෙයි, සිතුවිලි අනුව නෙමෙයි. ඒ කියන්නේ ඔබ ඔය කියන අපේ මිහින්තල මේනිනාස කියපු එතන අලලත් නෙමෙයි. ඊටත් වැඩිය මේක ගැඹුරුයි. ඒක අපි ආයි පස්සේ කාලෙකදී අපි කතා කරමු ඕන. මොකද ඔය හැම එකක්ම ගැඹුරට යන පැහැදිලි කිරීමේ හැකියාවක් තියෙනවා. මේක බුද්ධ විෂයක්. කිසිම පොතක නැත්තේ ඒ නිසායි. පොතක ලියලා තියෙන්නේ එදා බුදු සමයේ බුදුන් වහන්සේ යමක් සාකච්ඡාවට බඳුන් වුණා නම් යමක් කතා කරා නම් ඒ දේ. හැබැයි ඇටේරිය වනේ වගේ මේ මහා සාගරයක් වගේ මේ අවබෝධය තුළ පරාසය බැලුවොත් දැනෙන පරාසයක් මේක. මේ ලෝකෙට අයිති පරාසයක් නෙමෙයි. මේ ලෝකෙට එහා ගිය මහා ඥානයක් මෙතනදී අවදි වෙනවා. අතරම ඉතින් බුදුන් වහන්සේම මේක කියන ඇටේරිය වනේ වගේ නමුත් අතරගත්ත කොළ ටික වගේ මම දේශනා කරපු ටික මෙච්චරයි කියලා බුදුන් වහන්සේ උපමා කළාම පෙන්නනවා. ඉතින් මේ කතාව ඇත්ත. අපි කිව්වා මේ අවුරුදු 5කට කලින් මේ දේශනා පටන් ගන්න තැනදීම කිව්වා 84000ක් නෙමෙයි 164000කටත් වැඩිය ඔබට අහන්න ලැබෙවි ඉදිරියේදී කියන. ඒ කතාව අතිගාමීයි. හොඳයි අපි කෙනෙකුට අවස්ථාව දෙමු තෙරුවන්. තෙරුවන් සරණයි ආරණාස. අදමයි තව කෙනෙකුට අවස්ථාව දෙනවා කතා කරන්න පුළුවන්. තෙරුවන් සරණයි. නිර්වන් සරණයි ආරයන් වහන්සේ පාද නමස්කාර කරමි. ඔබ වහන්සේ ඉස්සර මහත්මයා විස්තර කරපු තැනදී මතුවෙච්ච ප්‍රශ්නයක් අපි කෑම කන
මාව ඇහෙනවද? ඔබතුමිය ඇහෙනව කතා කරන්න. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අපි කෑම කන අවස්ථාවලදී මුල් අවස්ථාවේදී කෑම බෙදා ගන්නවා. ඊට පස්සේ එතනදී නැවතත් අර කෑම කන වෙලාවේදී මෙනෙහි වීමක් වෙනවා. මෙතන දිවට දැනෙන රසක් පමණයි ඒ විදිහට මෙනෙහි වීමකුත් සිදු වෙනවා. නමුත් ඒ බෙදාගත් කෑම අවසානයේදී බඩට දැනෙනවා මේ කියන්නේ අවශ්‍යතාවයක්. ඒ වෙලාවේදී නැවතත් බෙදාගෙන කෑමේදී අර රාග ඒ කියන අවස්ථාවට අපි අහු වෙනවාද කියන එක. ඔබතුමියගේ නම මොකක්ද? දැන් ඒක තමන්ගේ ස්වභාවයට අනුව වෙනස් වෙනවා. ඔබතුමිය ඕක හිතනවා නම් කල්පනා කරනවා නම් ඔබතුමියට අහු වෙනවා. එහෙමයි ඔබතුමිය ආරයන් පරිණත වෙනකොට තමයි ඕක ඔබතුමියට දැනෙන එකක්. ඕක හිතන්න පුළුවන් එකක් නෙවෙයි. රස පටිසංවේදී රස රාග නපටිසංවේදී කියපු තැන. දැන් අපි කෑම කනවා. අපිට අන්නාසි මේක කියලා තියෙනවා ආරංශනේ සෑහෙන කියලා තියෙනවා. අන්නාසි කනකොට අන්නාසි කියලා දන්නවා. ඉතින් මේක හැබැයි සාමාන්‍ය පෘථග්ජන මිනිසෙක් මේ බණ ඇහුවොත් එයා ඇත්තටම පටලව ගන්නවා. ඒ කෙනකෙනාගේ විදිහට තමයි මේක ගැලපෙන්නේ. ඒ කෙනකෙනාගේ හැටියටයි. එකම කාරණාව එක එක්කෙනා වෙනස් තම තමන්ගේ කෝණය අනුව දකින විදිය අනුව පටලව ගන්න තැනක් තියෙන්නේ. නැත්තම් මේක හරි සරලයි. දැන් අපි කෑම කනකොට දැන් අපි ගමු උපසම්පදා සීලය කියලා. දක්තියම් බන්තේ කියලා කියන්නේ උපසම්පදා භික්ෂුවට මේවා කපාගෙන කන්න බෑනේ. අකපැයි. ඉල්ලගෙන කන්න බෑ අකපැයි. දැන් මේ විනය මේ විදිහට පොතක ලියාගෙන ඉන්නේ ඇයි දන්නවද? දැන් අරමුණු උපාදාන නොවන තැන උපාදානයේ මිදෙන සීලය උපසම්පදා සීලය. අර එන මේ අරමුණු උපාදාන වෙන්න බෑ. එයා ඉන්න ඕනේ මේ බුද්ධ දර්ශනය දකින කෙනෙක් වෙන්න ඕනේ. දර්ශනය දකින කෙනාට මේ එකක්වත් බාහිරින් හම්බ වෙන්නේ නැහැ. අබගා බාහිර හම්බ වෙන්නේ අබගා කියන සිතුවිල්ලක් වෙනවා. එතකොට එයා හිතනවා චිත්ත රූපය තමයි ඇසුරු කරන්නේ. එයා හිත තමයි ඇසුරු කරන්නේ. එතකොට එයාට මේ අබගා ඇත්ත වෙන්නත් බෑ. දැන් එයා දන්නවා මේ අබගා කියන්නේ චිත්ත රූපයක් කියලා, සිතුවිල්ලක් කියලා. මේ ඇසුරු කරන්නේ චිත්තයක්. අර බාහිර අත්දකින්න ක්‍රමයක් නැහැ. නේද? ශබ්ද වර්ණ එකට එකතු වුණු චිත්තය කියන්නේ කොහොමද තියෙන එකක් නෙමෙයි. බර මේ රත්තරන් යකඩ ඔක්කොම චිත්තාරම්මන. එතකොට මේ මනාරම්මන විදිහට. එතකොට මේ දැන් එයාට මේ ලෝකයේ ඇත්ත දැක්කනම් බුද්ධ දර්ශනය දැන් මෙතන තියෙන. දර්ශන සමාපත්තියමයි තියෙන වෙන එකක් නැහැනේ. මේකේ අවසානයේ දක්වාම යන්නේ අවිද්‍යාව අසේස විරාග නිරෝධෝ කියන නොදන්නේ බුද්ධ දර්ශනයම තමයි. බුද්ධ දර්ශනය කියන්නේ පරිසම්පාද ධර්මයම තමයි. ඒකම තමයි මේ ලියන්නේ. ඒ කියන්නේ මේ එක අරමුණකයි මුළු ධර්මස්කන්ධෙම 84000 ධර්මස්කන්ධෙම එක සිතක තියෙන්නේ. එක කම්පණයක. ඒ කම්පණය 33000 වගේ ස්පාක් වෙනවා. උපාදාන වෙනවා. ගිනි ගන්නවා නම් ගිනි ගන්නවා. න උපාදායති න භව න ජාති න ජරා මරණ න සක පරිදේ. මොන පරිපත්තට හැරෙනවා. එහෙම නැත්නම් ජරා මරණ ශෝක පරිදේව තියෙනවා. ජාරූපේ නන්දි තදුපාදානම් භව වෙන උපාදාන වෙනවා භවපච්ච ජරා මරණ එනන් තියෙනවා. ඒ උපාදාන භව කියන තැනමයි පුටුව නම් පුටුවට දෙන ගින්න තමයි ආත්මය කියන්නේ. එහෙනම් ගින්න තමයි මේක තියාගන්න ඕනි. මට ඕනි. මම ඉන්නවා. මගේ ආත්මය කියන්නේ ඕකමයි. එතකොට මේ ඔය ගින්න ආත්මය කියන්නේ ගින්නන්නේ ආත්මය කියන්නේ කායත් නෙමෙයි ආත්මය කියන්නේ සිතත් නෙමෙයි ආත්මය කියන්නේ ගින්න. දැන් මම කවුද? ඔබ කවුද? ඔබේ ශරීරයද නෑ. ඔබේ සිතද නෑ. ඔබ කියන්නේ මේ අරමුණේ ගින්න. ආත්ම ගින්න. දැන් මේ භික්ෂුව කියන්නේ ආශ්‍රව කෙලෙස් ඡය වෙන මග. ආශ්‍රව කෙලෙස් ඡය වෙනවා කියන්නේ ගින්න නිවෙන මග. ගින්න කියන්නේ ආශ්‍රව කෙලෙස්. හරිද? දැන් උපසම්පදායේ මිදෙන සීලය කියන්නේ කොහොමද? උපාදානයේ මිදෙන සීලය කියන්නේ කොහොමද? උපාදානයේ මිදෙන සීලය කියලා කියන්නේ උපසම්පදා සීලය කියලා කියන්නේ මේ ධර්මයේ දකින්න කෙනා. එයා භික්ෂුව. එයාට මේ ආශ්‍රව කෙලෙස් ඡය වෙනවා දැනනවා. එතකොට මේ පුජ්‍යලයක් නෙමෙයි. පුජ්‍යල භාවයත් උතරමයි දිය වෙන්නේ. ඔක පුජ්‍යලේ පනවන්න බෑ උතන. අන්න උතන ධර්මතාවයේ දකින්නේ. එතකොට දැන් මේ ගින්නනේ දිය වෙන්නේ මේ සත්‍ය දකින තරමටනේ.
දැන් සත්‍ය එයා දකින තරමටයි එයා භික්ෂුව කියන්නේ මාර්ගයේ ඉන්න කෙනා. ආරෂ්ඨාංග මාර්ගයේ. ඒ කියන්නේ සම්මා ආජීව තියෙන්නේ. ඒ කියන්නේ සම්මා දිට්ඨිය. මිත්‍යා දෘෂ්ටි සියල්ලගෙම නිදහස වෙන. සම්මා දිට්ඨිය ලෝකේ ඇත්ත වෙන්න බෑ. සම්මා සංකප්ප, සම්මා කම්මන්ත වචනේ ඇත්ත වෙන්න බෑ. ක්‍රියාව ඇත්ත වෙන්න බෑ. සිතුවිලි ඇත්ත වෙන්න බෑ. එතකොට සම්මා ආජීව ලෝකේ ඇත්තක් නොවනව දකින පටිසෝතේ. අර දැන් බලන්නකෝ. දැන් එයා ඉන්නේ උපාදාන මිදෙන සීලයක. දැන් මේ අරමුණ ඇත්ත වෙන්නේ නැති සීලයක එයා දකින දැන් මේක තමයි යට එදිනෙදා මතුවෙන්න ඕනි. මේ මතුවෙන තරමටමයි උපසම්පදා සීලය එයා කොයිතරම් ශ්‍රේෂ්ඨද කියලා. එතන එන්නේ අධිගත සමාධිය. අධිගත සමාධිය කියන්නේ වෙන ලෝකයේ පේන විදිහට පේනවා ඇහෙනවා දැනෙනවා. නමුත් ඇත්ත වෙන්නේ නැති සමාධියක් උපදිනවා. ලෝකයෙන් මිදුණු ස්වභාවයක් මේ මොහොතේම අවදි වෙනවා. ෆිල්ම් එක දුවනවා ෆිල්ම් එකෙන් අවදි වෙලා. හීනෙන් අවදි වෙලා. හීනයක් තමයි මේ ඇත්ත ලෝකේ. හීනෙනුත් අපි හීන දකින්නවා සැබෑනුත් අපි හීන දකින්නවා කියන්නේ. දැන් ඔන්න උපාදාන වෙන්නේ නැහැ. අරමුණු ඇත්ත වෙන්නේ නැහැ. ඒතකොට දැන් මේ ධර්මය අහන කෙනා කොහොමද අරමුණු ඇත්ත වෙන්නේ නැහැ? එයා ඔකෙ මිදෙනවා. එහෙමයි වහන්ස. සම්පෑදිනේ.